පියතුමනි, ඒ වගේම අපේ අද දින කතානායිකාව නර්තනාචාර්යනී හංසනී වගේ සහෝදර නර්තන ශිල්පිනියනි, ඒ වගේම එතුමියගේ ආරාධනෙන් මෙහි සැපමිනි සම්භාවනී අමුත්තනි දෙමාපියනි දරුදැරියනි. මම හිතන්නේ නර්තන ගුරුවරයෙකුට හෝ ගුරුවරියකට තමන්ගේ දරුවන්ගේ දක්ෂතා දකින්න එක තරම් තවත් වටිනා දෙයක් නොමැති තරම්. මම හිතන්නේ අවුරුද්දක් පාසා හෝ අවුරුදු දෙකකට සැරයක් නොකඩවා අපේ මේ ආදරණීය නර්තනාචාර්යතුමිය හංසනී ඇගේ නර්තන ප්‍රසංගයේ මමත් නැරඹුවා ඔබත් නරඹන්නට එන්නේ නැති. මේකේ තියෙන වැදගත්කම තමයි ආදරණීය දෙමාපියනි, අපි නර්තනය තුලින් ඉගෙන ගන්නේ නර්තනෙම පමණක් නෙවෙයි. ඊට සමගාමීව බොහෝ කරුණු කාරණා ගුරුවරුන් වශයෙන් අපිත් අපේ දයාබර දරුවනුත් අත්විඳිනවා. ඒකට හේතුව තමයි මේ නර්තනය කියන විෂය තුලින් අපි ආදරය, කරුණාව, සහයෝගය, වැදගත්ම දේ ඉවසීම, මේ කියන බොහෝ කාරණා දරුවෝ කුඩා කල සිට ප්‍රගුණ කරනවා. ඔබ මේ වේදිකාවේ අද හංසනීගේ පුංචි දරුවෝ නටනකොට මම දැක්ක දෙයක් මම හිතන්නේ මේ ප්‍රේක්ෂකයාගාරයේ ඉන්න ඔබත් දක්නට ඇති. ඒ තමයි ඒ දරුවන්ගේ තිබ්බ ඉවසීම, හික්මීම. මම හිතන්නේ බොහෝ දරුවන් මේ තිබ්බ කර්ටන් වල නැත්නම් ජාලස් වල හැපි එනවා. ඒ වගේම නර්තනය ඉවර වෙලා යනකොට ඒවල හැපි යනවා අපි දැක්කේ නැහැ. ඒක තමයි අපි වේදිකාවේ දකින දරුවන්ගේ හික්මීම. මෙන්න මේ තැනට දරුවෙක් ගේනවා කියන්නේ කොච්චර අමාරු කටයුත්තක්ද කියන එක මා අත්දැකීමෙන් දන්නවා. ඒකට හේතුව මම එක දවසකට දරුවෝ 70වත් 100ත් අතර ප්‍රමාණයක් වයස අවුරුදු 3මාරේ ඉඳන් දරුවොත් එක්ක හැලහැප්පෙනවා. මං හිතන්නේ හංසනීත් මාත් බොහෝ දේවල් කතා කරනවා. එතුමිය මට හම්බ වෙන්නේ රයිබන්දු විද්‍යාපති මහත්මයාගේ රංග වින්‍යාස පාඨමාලාවේදී. ඒක මුලින්ම කියන්න ඕනේ. වර්තමාන කලාවේ ඉන්න බොහොම ආදරණීය නිවිච්ච දරුවන්ට නම් එහෙම නැතුව ඇති අනිත් හැමෝටම බොහොම ආදරණීය චරිතයක්. මොකද දරුවොත් එක කෑ ගහන්න බෑනේ, කෑ ගහන්න නැතුව. මොකද මම අදත් පැය 3ක් 4ක් කෑ ගහලා මේ ආවේ. ඉතින් එතුමියත් එක්ක මට සම්බන්ධ වෙච්ච ලැබීම මම ගොඩක් අගය කරනවා. මොකද එතුමියගේ තියෙන මේ ආදරණීය ගුණාංග හින්දා. ඉතින් මේ දරුවෙක් අපි වේදිකාවට ගේන්න මං හිතන්නේ සතියෙන් දෙකෙන් අපිට බෑ. ඒකට සතත අභ්‍යාසය අවශ්‍යයි. ඒ කියන්නේ නිරන්තර පුහුණුව. වර්තමාන සමාජ ක්‍රමයේ තුල ඔබත් මාත් දන්නවා මේ වගේ කලා කටයුත්තකට නැත්තම් මේ ආර්ට් සබ්ජෙක්ට් කියලා කියන්නේ අපි මේවට යොමු කරන දරුවෙක් මේ වගේ බාහිර කටයුත්තකට යොදා ගන්න මොනතරම් අමාරුද? ඒ යොදාගත්තත් අමතර කාර්යයක් සඳහා දරුවෙක්ගෙන් වේලාවක් ලබා ගන්න එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ වගේ සමාජ පරිසරයක අපි ඉඳලා හංසනී දැන් ලංකාවෙත් නැතුව මේ කරන කටයුත්ත හංසනී මම ගොඩාක් හදවතින්ම අගය කරනවා. ඒකට හේතුව මටත් මේ කාලය කළමනාකරණය කරන්න බැරුව ඉන්න වෙලාවක එතුමිය පිටරට ඉඳන් මේක කොහොම කරනවද කියලා මම දන්නේ නැහැ. මේ විහිළුවට අපේ නෝනා මහත්තයා කිව්ව කතාවක් කියන්නම්. දයන් අපි දෙන්න ගිහිල්ලා අපි එන ටිකට මේ ටික බලා ගන්න කිව්වොත් එහෙම මේ ඔක්කොම නැති වෙලා තියෙයි කිව්වා. මං කිව්වා ඒ අතින් හංසනී සෑහෙන්න හොඳයි. පුදුම කළමනාකරණයක් කරනවා. මම හිතන්නේ හංසනී ඔයාගේ දරුවෝ ටික මම හිතන්නේ එතුමිය මං හිතන්නේ නැටුම් හදලා මෙහාට එවනව ඇති. නැත්තම් ඒ දරුවොත් එක්ක මේ වැඩේ කරන්න හරි අමාරුයි. ඉතින් ඒ දරුවන්ගේ තියෙන ආදරය කරුණාව බලන්න ගුරුවරියකට තියෙන අපි දකිනවා මෙතුමත් මං හිතන්නේ එකඟ වෙයි මේ දැන් කාලේ දරුවෝ හරි මගකට ගන්න හරිම අපහසුයි. අපි පුදුම මහන්සියක් ගන්නවා. හේතුව දරුවෝ කාලයත් එක්ක වැඩෙනකොට මොකද මේ ආයතනත් එක්ක දරුවෝ ඉන්න කාල සීමාව හරි අඩුයි. දරුවන්ට වෙනත් දේවල් එක්ක ගැටෙන කාලය වැඩි. එතකොට ගුරුවරුත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා, දෙමාපියෝ එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා.
ඒක හරිම සංකීර්ණතාවයක්. ගුරුවරු හැටියට අපි ඒකට සෑහෙන්න හොඳින් සාර්ථකව මුහුණ දෙනවා. මොකද අපි ඒ ගැන දන්නේ අපි නිරන්තරයෙන් මේ දරුවොත් එක්ක ඉන්නවා, ප්‍රශ්න එක්ක පැටලෙනවා, දරුවෝ යහමගට ගන්නවා. ඉතින් හංසනි ඒ දේ මං හිතන්නේ හංසනි ගුරුවරියක් හැටියට සාර්ථකයි. මේ වගේ අපූර්ව දක්ෂතා තියෙන ළමයි ටික එක මිටකට අරගෙන මේ වේදිකාවේ අර මම කිව්ව සංයමය. ඒ සංයමය තමයි හංසනි අපි දකින්නට ඕනේ. නැතුව ඇවිල්ලා නටලා යන එක නෙමෙයි. අනිත් කාරණාව මේ ලංකාවේ ඉන්න කලාකරුවෝ බොහෝමයක් එකිනෙකට වෙනස්. මගේ විදිහ නෙමෙයි හංසනීගේ විදිහ, හංසනීගේ විදිහ නෙමෙයි තව කලාකරුවෙක්ගේ විදිහ. එතකොට ඒ කලාකරුවා පිටිපස්සේ යන දරුවනුත් ඒ අදාළ කාර්යය සහ කලා රටාව ප්‍රගුණ කරනවා. එතකොට දක්ෂතා විවිධයි. මගේ දරුවන්ගේ දකින දක්ෂතා නෙමෙයි හංසනීගේ දරුවන්ගෙන් දකින්නේ. එකිනෙකට වෙනස්. එතකොට තමයි විවිධත්වයේ තියෙන්නේ. අපි ඉස්සර අපි මගේ කුඩා කාලේ අපි නැටුම් බලනකොට මට පුළුවන් කුලසිරි බුදවත්න මහත්මයාගේ නර්තන කණ්ඩායම මොකක්ද? චන්න විජේවර්ධන මහත්මයාගේ නර්තන කණ්ඩායම මොකක්ද කියලා ටීවී එක ඉස්සරහා ඉඳන් බලන්න හේතුව මම කුඩා කාලේ ඉඳන් මේ පුදුම ආසාවකින් මේ නැටුම් බලපු හින්දා. ඒ තරම් අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා. ශිල්පියෙකුට තියෙන්න ඕනේ ගුණය. මම හංසනීගේ ගුණය දකින්නවා. මොකද හංසනී දාන වීඩියෝ ක්ලිප්ස් මම බලනවා. මට කණ්ඩායම් වල දරුවෝ වෙනස් වුණත් මේක හංසනීගේ නැටුමක් වෙන්න ඕනේ. මේ හංසනී පාවිච්චි කරන ලස්සන අඩි 2-3ක් තියෙනවා. ඒ වගේ ඒ අඩි හැදෙන්නේ කාලයත් සමග ශේෂ්ත්‍රයේ ඉන්නකොට. මම දැනුත් මේ වේදිකාවේ දරුවන්ගෙන් මේ ලස්සන අඩි දැක්කා. ඒවා දැක්කහම අපිට කියන්න පුළුවන් ඒක හංසනීගේ නිර්මාණයක්, ඒ හංසනීගේ දරුවන්ගේ නැත්නම් හංසනීගේ ක්‍රියේෂන් එකක් කියලා. ඒක තමයි වෙන්න ඕනේ. සමස්තයක් හැටියට මේ ක්‍රියාවලියට මම හදවතින්ම සුබ පතනවා. අපි මොන දේ වුණත් අපි අන්තිමට එක තැනකට එන්න ඕනේ. ඒක තමයි අපේ රට. කලාවෙන්, සංස්කෘතියෙන්, ආර්ථිකයෙන් මේ හැම දෙයකින්ම අපි උත්සාහ ගන්න අපේ රට අඩියෙන් අඩි ඉස්සරහට ගන්න. අපි යථාර්ථයට මුහුණ දෙන්නට ඕනේ. ඒක තමයි අපි වැටිලා ඉඳලා නැගිටින පිරිසක්. රටක් වශයෙන් මේක මම හොඳටම අත්දැක්ක හේතුව මම වෘත්තිමය වශයෙන් මේ කලාවේ ඉන්නවා. එතකොට අපේ රටේ සමස්ත ලෝකයේ මුහුණ දීපු වෙලාවේ අපිට තිබ්බ ගැටලු සහ අපේ ආයතනයේ තිබ්බ මගේ පෞද්ගලික මගේ ආයතනයේ තිබ්බ ගැටලු වලට අපි මුහුණ දුන්නේ කොහොමද මමත් බිරිඳත් එතුමියට වෙනම රැකියාවක් තියෙන හින්දා මමත් අද මෙතන ඉන්නවා. අපි කොහොමද මේ දැවැන්ත ආයතනයන් දරාගෙන හිටියේ? එතකොට අපි දරුවන්ට උගන්වනවා, නිර්මාණ කරනවා, කලාව තුළින් ලැබෙන දේවල් තුළින් අපි හැම වෙලාවෙම කලාකරුවෝ හැටියට, ගුරුවරු හැටියට අවසාන දේ තමයි අපි මේ රටෙන් යන්න නෙමෙයි මේ රටෙන් ඉන්නට ඕනේ. අපි මේ රටෙන් යන්න නෙමෙයි මේ රටෙන් ඉන්නට ඕනේ. මොන ප්‍රශ්නාවත් කවුරු මේ රට විනාශ කළත් අපි දැනගන්නට ඕනේ විනාශයන්ට මුහුණ දීලා මේ රට ශක්තිමත් ඉස්සරහට යන්න. ඒක තමයි මගේ දැක්ම. මම හිතනවා මේ ලංකාවේ ඉන්න බොහෝ දෙනාගේ දැක්ම ඒ විය යුතුයි. අපි අතහැරලා යන්නද නැහැ. එහෙනම් අනාගතයේ අපේ කලින් පරම්පරාව අපිට මේ රට බාර දුන්නා. අපි අපේ අනාගත පරම්පරාවට ඒ රට බාර දෙන්නට ඕනේ. එහෙනම් කලාව තුළින් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම ආර්ථිකයද, සංස්කෘතියද, සමාජයේද මේ කියන බහුවිධ කාරණා අපි ස්ථාපිත කරන්න ඕනේ අපේ රටේ අනාගතය වෙනුවෙන්. හංසනී අපි මේ හැම දෙයක්ම කරන්නේ මේ දේවල් දරාගෙන ඉදිරියට යන්නට. එතකොට අපේ දරුවන් මේ අනාගත ලෝකයේ බාර ගන්න හදනකොට කලාව තුළින් අපිට දෙන්නට පුළුවන් ඉවසීම. ඒක තමයි වැදගත්ම දේ. මොන ගැටලුව ආවත් ඉවසගෙන කරන්න. හේතුව අපේ තරුණ පරම්පරාව යම්කිසි දෙයක් කරනවා නම් ඒ කියන්නේ අපි සියදු විනාශා ගන්න ක්‍රියාවලියක් ගැන කතා කරමු. බොහෝ ඉගෙනගත්ත දරුවෝ ඒ වගේ දේවල්වලට අපි පසුගිය ටිකේ මේ ජනමාධ්‍ය තුලින් දැක්ක බොහෝ කාරණා. හැබැයි මේ බොහෝ අය එක දෙයක් මගේ ඇරිලා තියෙනවා. ඒ තමයි මේ කලාව කියන දේ. කොච්චර අපි ඉගෙන ගත්තත්, උපාධි ගත්තත්, ආයතන තුලින් ලොකු රැකියා කළත් මේ ඉවසීම කියන දේ අපිට නැත්තම් මොන තැනකට අපි ගියත් වැඩක් නැහැ. අන්නේ හේතුව හින්දා තමයි මම කියන්නේ අපේ රටේ දරුවන්ට
කුඩා කාලේ ඉඳන්ම ඕනෑම කලා මාධ්‍යයක් රස විඳින්න ඉගෙන ගන්න මග හසර ලබා දිය යුතුමයි. රජයෙන් මේක කප්පාදු කළත් අපේ පෞල් පරිසර වලින් මේක කප්පාදු කළත් ආදරණීය දෙමාපියනි අපි ඒ දේ කළේ නැත්නම් අපි අපේ රටට කරන්නේ ලොකු අනතුරක්. ඒ හින්දා මේ වගේ ආයතන හංසනී වගේ ආදරණීය ගුරුවරු මේ රටේ ඉන්නට ඕනේ පිටරට ගියත් ඒ දේ කරන්න ඕනේ අපේ දරුවන් වෙනුවෙන්. අපේ දරුවන්ගේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව විසඳගෙන ඉදිරියට යන්න ඉවසන ආදරණීය දරු පිරිසක් බිහි කරන්නට. මොකද අපේ රට වේගෙන් ඉදිරියට යන්න ඕනේ මේ ලෝකයේ ප්‍රබලතම රටක් බවට අපේ රටපත් කරන්නට. අපි මේ කලාව කියන මාධ්‍ය යොදා ගන්න ඕනේ. හේතුව මේ කලාව කියන්නේ බොහෝම සුපෝෂිත ආර්ථිකයෙන් මූල්‍යමය අතින් ගත්තත් අනිත් හැමදේම අතින් ගත්තත් බොහොම ඉහළ තියෙන දෙයක්. ඒක ගොඩක් අය දන්නේ නැහැ. අන්න ඒක තමයි ප්‍රධාන හේතුව. මේ කලාව හසුරවන්න ඕනේ නර්තනය විතරක් නෙමෙයි අනිත් කලා මාධ්‍යයන් හසුරුව යුත්තේ කෙසේද කියන එක සමාජය දන්නේ නැහැ. අපි ඒක දැනුවත් කළ යුතුයි. ඒ හින්දා ඒ සියල්ල අතින් මෙතන ඉන්න දරුවෝ වෙනත් මානයන් වලට යොමු වෙයි. අනාගතයේ නර්තන ගුරුවරු වෙයි. සමාජයට වැඩදායී පුරවැසියෝ වෙයි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබේ තේරීම අති විශිෂ්ටයි. මේ වගේ ගුරුවරියක් ආදරණීය ගුරුමවක් යටතේ නර්තනය හදාරන්නට ලැබීම. හංසනීටත් ආදරණීය දරුවන්ටත් මම සුභාශිංසනය කරනවා. කලාව තුළින් ගන්නට ඕන දේවල් සුබදායි දේවල් අරගෙන හැම වෙලාවෙම සුබදායි විදිහට ඉඳලා අපේ සමාජය පෝෂණය කරමු. ඒ තුළින් රට පෝෂණය කරමු. කලාවට හුරු හිත කැලෑවට යනු නැත. හංසනී හදවතින් ඔබට ආශිර්වාද කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.